හායි මං ඔයාලට ඔන්න අවුරුද්දට කලින් අරගෙන ආවා කොකිස් වීඩියෝ එකක්. ඉතින් මේක චුට්ටක් වෙනස් විදිහට තමයි කොකිස් හදන්නේ. ඔයාලා මගේ ගිය අවුරුද්දේ ෂෝට් වල දැක්කද දන්නේ ගොඩක් කට්ටිය බලපු එකක් තමයි මේ විදිහේ පාට දෙකේ කොකිස් එක. ඉතින් ඒක හදන්න හරි ලේසි. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේකට මට ඕන වෙනවා තෙත හාල් පිටි, ඒ වගේම සාමාන්‍ය විදිහට කොකිස් හදනවා වගේ පොල් කිරි. ඉතින් මම මේකේ පාට දෙකක් පාවිච්චි කරනවා. එකක් කහ වලින් ගන්නවා, අනිත් එක මේ විදිහට බීට්රූට් තම්බල ඒ වතුරෙන් අරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මුලින්ම පාට දෙක හදාගෙන ඉමු. මේකෙදි මම පොල් කිරි ටික මිරිකලා ගන්නවා. පාට දෙක වෙන වෙනම හදා ගන්න ඕන හින්දා මං වෙන භාජන දෙකකට පිටි වෙනම දා ගන්නවා. මේ විදිහට සාමාන්‍ය කොකිස් හදනවා වගේම තෙත හාල් පිටි වෙන් කර ගන්නවා මුලින්ම භාජන දෙකට. ඊට පස්සේ මම මිරික ගත්ත පොල් කිරි එක වීදුරුවකට දාලා මම එක පාටක් හදාගන්නේ කහ දාලානේ. ඉතින් මේකට කහ දා ගන්නවා. ගොඩාක් වෙලාවට මේකට කලරින් පාවිච්චි කරනවට වඩා ස්වභාවික වර්ණක පාවිච්චි කරන එක හොඳයිනේ. ඒ නිසා මම බීට්රූට් පාවිච්චි කරනවා. අනිත් එකට සාමාන්‍යයෙන් අපි ෆුඩ් කලරින් පාවිච්චි කරනවා වගේ තද පාටක් එන්නේ නැහැ. බීට්රූට් වලින් රෝස පාටට හුරු පාටක් තමයි එන්නේ. මේ විදිහට කහ පාට අපේ කොකිස් එකට ඕන පේස්ට් එක මම හදාගෙන ඉවරයි. මේ වගේ අපිට අවශ්‍ය පදම එනකන් අපි පොල් කිරි ටික දාලා හොඳට අනා ගන්න ඕනේ. ඉතින් ඒ අතරේ මම ලුණු එකතු කරනවා. සාමාන්‍යයෙන් කොකිස් හදද්දී අපි කරපිංචක් දානවනේ. ඉතින් මං මේකට කරපිංච දාගන්නේ පාට දෙක හොඳට පේන්න ඕන හින්දා බිත්තරයක් දා ගන්නවා කොකිස් එක හොඳට ගැලවෙන්න. මේ වගේ අපිට අවශ්‍ය පදම අපිට තේරෙනවා. ගොඩක් වෙලාවට මේ හැන්දෙන් අනනවට වඩා අතින් ඇනුවාම අපිට අවශ්‍ය පදම හොඳට තේරෙනවා. මොකද පිටි කැටි වෙලා තියෙන හොඳ නැහැ. ඔය විදිහට ඔන්න මේ බීට්රූට් වලින් හදාගත්ත පාටත් එකතු කරනවා පිටි එකට. ඉතින් අර ඉස්සෙල්ලා කරා වගේම හොඳට කැටි නැති වෙන්න මේකත් අනා ගන්නවා. අතින් අනන එක තමයි මං කිව්වා වගේ හොඳම ක්‍රමය. ඊට පස්සේ අපි මේ දෙකම අනාගෙන දෙක එකට තව භාජනයකට වක් කරගන්න ඕනේ. ඉතින් ඒක චුට්ටක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඔයගොල්ලෝ බලා ගන්න මම කොහොමද කරන්නේ කියලා. මේක චුට්ටක් ඝනකම හොඳට තියෙනවා නම් මේ වැඩේ කරන්න ලේසියි. දියර වගේ ගතියට තියෙනවා නම් මේ පාට දෙක එකට කලවම් වෙන්න බලනවා. ඒ නිසා මේ විදිහට ඝනකම ටිකක් වැඩිපුර තියෙන අරන් දෙක දෙපැත්තෙන් බැලන්ස් වෙන්න පාට දෙක අපි මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහම තමයි මේ අතරතුර මම කොකිස් අච්චුව තාච්චි රත් වෙන්න දාලා තියෙනවා. මොකද කොකිස් අච්චුව හොඳට රත් වුණාම තමයි මේ පේස්ට් එකට හොඳට ඇලිලා හරි විදිහට අපිට කොකිස් එක හැදෙන්නේ. මෙතනින් පස්සේ සාමාන්‍ය විදිය තමයි අපි අච්චුව මේ විදිහට පාට දෙක මැද්දෙන් හරියටම තියලා දෙපැත්තට බැලන්ස් වෙන විදිහට අරගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් කොකිස් හදනවා වගේම අපි හදාගන්නයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් අවුරුද්දට අපේ මොන හරි විශේෂ අවස්ථාවකට මේ විදිහට කොකිස් හදනවා නම් එක්ක කහ පාටින් හදනවා, නැත්නම් අපි එක එක පාට දාලා හදනවනේ. ඒ වුණාට මේක මම හිතනවා ගොඩක් වෙනස් එකක්. මොකද එකම කොකිස් එකේ තමයි අපි පාට වර්ග දෙකක් දාන්නේ. මේක ඔයාලට ඉස්සරහට බලවන් පාට 4ක් වගේ විදිහටත් කරලා බලන්න පුළුවන්. එතකොට ඉතින් අර මන් දෙපැත්තෙන් පාට කලවම් කරා වගේ 4 භාජන 4කින් දාන්න ඕන එකට. ඉතින් ඒ ලස්සනක් තියෙනවා මේකේ. කන්න ආස හිතෙනවා මේ වගේ කොකිස් එකක් හදලා අපිට
ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මොකද අමාරු නෑ මේක පේනවා වගේම ගොඩක් ලේසි. සාමාන්‍යයෙන් අපි කොකිස් එක හදනවා වගේම වෙනසකට තියෙන්නේ පාට දෙකක් දාන එක විතරයි. එතනින් එහාට හැම දෙයක්ම ඒ විදිහටම තමයි යන්නේ. පේනවා ඇති ඔයාලට කොකිස් ගොඩාක් බෙදලා ගත්තාම මේකේ පාට දෙක හොඳට ලස්සනට වෙනස් වෙලා පේනවා ඔයාලට. ඉතින් අවුරුද්දට කලින් මම ඔයාලට අරගෙන ආවේ මේ විදිහේ මැජික් කොකිස් එකක් පාට දෙකේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලා මාව මේ වෙනකන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න.